කට්ටිය ඔන්න අද සෙනසුරාදා මම අපේ හබි කොන්චයි යනවා කැෆේ එකක් බීලා එදට බඩු නෑ අපි ඒවත් අරගෙන එන්න යනවා අද අපි යන්නේ එදා ගිය කැෆේ එකට නෙවෙයි වෙන අලුත් කැෆේ එකකට යන් අද මම ඒක අද ඔයාලට පෙන්නන්න Time stood still, just like a photograph. You made me feel like this will last forever. Looking in your eyes, I see my whole life. Oh, they say you know it. ආවා කැෆේ එකට සෙනග වැඩි හැබැයි අපි පාක් කරලා යා බලන්න Ciao bella, ciao 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 bel partigiano, portami via che mi sento di morire. E se io muoio da partigiano, oh bella ciao bella, ciao bella, ciao ciao ciao. E se io muoio da partigiano, tu mi devi seppellire. හයි කියන්න අපි දැන් කැෆේ බීලා අපි දැන් යනවා ගෙදරට ඕන බඩු ගන්න අපි යන්නේ රොසෙට්ටෝ යමු මේ තියෙන්නේ අපි යන සුපර් මාකට් එක පාකින් නා අපිට එක්කෙනෙක් දුන්නා chance එක යා යාගේ යාළුවෙක් කොහෙද යා
මෙන්න මේ නූඩල්ස් එක මෙලෝ රහක් නෑ. කොණ්ඩ බෑනේ. මේවා ඔයාලා දන්නවද? අපිට ඕනේ පොකට් ටිෂු පැකට් එකක්. කොහොමද ගන්නෙ? ඒක හොඳයිනේ. ඒක අර මේ කුඩු කුඩු එන්නේ. ඊට පස්සේ අපිට ඕන පාස්තා හදන්න තොන්න. ඔප්ෂන් එකට දාන්න මොකද කරන්නේ? හිටියා වෙලා නේ. කිරි ගන්නේ ඕකද? මේක නිකන් ලංකාවේ වයිලෝ එක වගේනේ. රසයි. අපි තාමත් පොඩි ළමයිනේ. ඔව්. කොච්චර වයසට ගියත් අපේ ළමා මානසිකත්වය යන්නේ නැහැ. ඒක අපිට තරම් නෙමෙයි ගොඩක් අයට තියෙන දෙයක්. මේවා ඔක්කොම මස්. මේවා සොසේජස්. මේවට මොකද කියන නම? පාන් වලට දාලා කන්න જાති. බොරු කියන්නේ. බොරු කියන්න එපා. අම්මා කියලා තියෙන බොරු කියන්නේ කියලාද? මේ බයිට් එකට ගන්න පුළුවන් සමහර ඒවා තියෙනවා මේ සලාම්. එනේ ඔයාලට පේනවනේ තව දෙයක් මේ. පුරු කකුල්. මෙන්න තියෙනවා මට්ටි. දැල්ලෝ තියෙනවා. බූවල්ලෝ තියෙනවා. දැල්ලෝ තියෙනවා එක එක. මේ දැල්ලෝ කපලා ඉස්සෝ සුද්ධ කරපුවා තියෙනවා. නැතිව තියෙනවා. පතාති ඩෝල්චි තියෙනවා. පතාති ඩෝල්චි කියන්නේ බතල. කටින් හිට ඕන බතලද කොහෙද? දෙලුම් තෝරන්නේ කොහොමද දන්නේ? මම දෙලුම් තෝරන්න දන්නේ. ඇතිද එක? මේන්න මේවා පුච්චලා කොස්සට වගේ හරි රහයි. මේවා මොනවද දන්නේ? අද මෙන්න මේවා මොනවද කියලා. මේ තමයි චම්බෝල. අපෝ මගේ වට්ටක්ක කෝකද හොඳ? මේක හොඳයිද? මේක හොඳයිද? මේක හොඳයි වගේනේ. මේක ගමු. මම අතන මෙයා පොල් තෝරනවා. පානට කරලා හොල්ලලා බලන්න. හොල්ලනවා හොඳයි. හොල්ලලා බලන්න. හොල්ලලා හෙල්ලිලාම ගියාම මොකද කරන්නේ?
ඔය එක පැකට් එකක් ගන්න එහෙම අවුලන්නේ. ඔක්කොම එකයි. පැල වෙලා ගන්න එපා. අර උඩ තියෙන එක. උඩ තියෙන්නේ. අන්න එක. ඒක අඩුයිනේ. ඔක්කොම එහෙමද? කමන්නේ. මේකෙන් කබල. මෙන්න මේ. හරි. තෝරලා අවසානයේදී අපි එක තෝරගත්තා. දෙහි ගම් අපි ගන්න බඩුව දුන්නට පස්සේ එතනින් කිරලා ස්ටිකරේ ගහනවා. මිල එක බර. අපේ ගෙදර මෙන්න මේ මල් පැල ලස්සනට හැදිලා තිබ්බා. හැබැයි ඒක අනේ මන්ද මොකක්ද හේතුව දන්නේ මේ ඒ මල් පැලේ මැරිලා ගියානේ. මතකද මේ වගේ මම ඔයාලට එක සැරයක් පෙන්නනවා පොලේ තිබිලා. මේවා මල් පැල, මේවා බොකෙස්. අන්න ඒකයි ෂුවර් නෑනේ. පානීය ජලය. මෙහි ටැප් වතුර බොන්න බෑ. ඒවයි නිකන් ක්ලෝරින්. සුදු පාට හැමතැනම කියන්නේ සුදු පාට වතුර එකක් උණු කරා වුණත් භාජනයේ සුදු පාටට මේ නිකන් කුඩු වගේ බැඳෙනවා. ඒ හින්දා අපි ටැප් වතුර බොන්නේ නැහැ. බොන්නේ බෝතල් කළ පානීය ජලය. අනේ පැණි රස කාලා තවත් හොයනවා පැණි රස කන්න જાති. පේනානේ. ඉන්න මං කියන්නම් අම්මට. ඉන්න. මෙන්න මේක එන රහයි. ගොල්ල දන්නවද මෙන්න මේක වයස කී ළමයිටද කියලා? මෙන්න මේක මාස 6ද? මේ මෙතන ඇතුලේ මේ දාසෙයි මේසි කියන්නේ මාස 6 ඉඳලා. මෙයා මේක තමයි වැඩිපුරම කන්න කැමති. අයි හැම කැෂියර් එකකම සෙනග. ඔන්න අපි බඩු අරගෙන ඉවරයි. යමු ගෙදර යමු. අද නිකන් මෙහෙ ක්ලයිමේට් එක නුවරඑළිය ෆීලින් එකක් තමයි තියෙන්නේ. අවුවයි අවුව වුණාට ටිකක් සීතලයි. මරු ඉතින්. ගත කරන්න. ඔන්න බලන්නකෝ කොහොමද කියලා කරන්න තියෙන්නේ.
මෙන්න මෙහෙම ගියා. හරිද? මේක ගත්තා. මේක අන්න දැක්කද? දැන් මොකද කරන්නේ? අපි මේ කොහෙද යන්නේ? කොහෙද? ගෙදර. අපි යනවා ගෙදර. යමු. ඕන බලන්නකෝ අපි උය ඉන්න අල්ලපනල්ලේ අහස යන්න ගත්තා. ඔයාලා දන්නවද මේ අහස අපිට මොකද්ද මේ කියන්නේ කියලා? ඔන්න ඔය ගෙදරට වෙලා තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ගෙදරට වෙලා ඉඳපල්ලා කියලා. අහස අපිට ඔහොම කියනකොට අපි මේ දේවල් අහන්න නැතුව ඉන්න බෑනේ. අපි දෙන්න හවස කොහේ හරි යන්න ප්ලෑන් කරන් හිටියට අපිට යන්න වෙන්නේ නැහැ. මොනා කරන්නද? ඔන්න මේ තමයි මම අද හදපු දවල් කෑම. ඔන්න බලන්නකෝ. ඉරෝලු බත් හදලා චිකන් හොද්දක් හදලා පොඩ්ඩක් විතර දාමුන ඩෝන ඊට පස්සේ අපේ හපි පුංචා කන්න ආසව වගේ චිලි පේස්ට් එක කොහොමද කෑම එක? දොසයි. ඇත්තටම රහයිද? ගොඩක් රසයි. 10න් කීයක් දෙනවද? 10න් 8ක්. ඇයි 8ක්? හරි මං කනවා. බයි. ඔන්න ඔහොම තමයි අපේ දවසනේ මේ දවසෙන් භාගේ ඉවර වුණේ. දවසෙන් භාගයක් ගෙනාවේ අපේ වහින්න පටන් ගත්තානේ. මුකුත් කරන්න විදියක් නැහැ. එළියට යන්න විදියක් නැහැ. මුකුත් නැහැ. ඒ හින්දා තව දවසක අපි උදේ ඉඳලා රෑ වෙනකම් මොකද කරන්න කියලා තව vlog එකක් අපි අරන් එන්නම්. එහෙනම් එතකන් ඔයාලා පරිස්සමට ඉන්න. බයි. ආදරෙයි.